අම්මට ආච්චි අම්මා මේ ඇවිල්ලා තමා මේ ඉන්නේ ආච්චි අම්මා. ආන් එල්ල යනවා. කවුද යකෝ මෙතන ට්‍රැප් එකක් දැම්මේ? අයියෝ ගැව්වා. හෙලෝ යාළුවනේ අද ප්ලේ කරන්න යන්නේ. මොකද ඊළ දන්නවනේ ඉතින් ග්‍රැනී තමයි අද ප්ලේ කරන්න යන්නේ. ප්ලේ කරලා බලමු අපි. මම ඊසි දානවා. මේක තියෙනවා. ග්‍රැනී ස්ලෝ එකේ මූව් වෙන්නේ. බලමු ඉතින් ඒක වාස් කරගෙන අපි ගහමු බලමු. කන්ටිනියු දෙමු. ඔතුනේ ඩේ 1 එක කොහින්ද වෙන නැගිටින්නවා අම්මට යාළුවා එතක් උඩේද මේමයි කාමරේද අම්මට උඩු මෙතන ලාච්චු දෙයක් තියෙනවා මුකුත් නෑ මොකද්ද ලියලා තියෙනවා ඒකේ live this house එහෙම කොහමද යන්නේ මේක මගේ කාමරේ මං යන්නේ අඩෝ මගේ කාමරයකෝ මේ වදේ අම්මට මේකට ඇතුළට ගිහලා මං හිතන්නේ හැංගෙන්න ඕන ඒක මාරු අයිටම් එක ගැණිය ආච්චි අපි පස්සෙන් ආවොත් අපි එතන හැංගෙමු මෙතන තියෙන වාස් එකක් මං හිතන්නේ ඒක ඕන නෑ නේ මං හිතන්නේ ඕනේ නෑ කියලා ආච්චි අම්මේ ආච්චි අම්ම කොයි අම්මා නෑ අම්මලා යාළුවෝ මෙතන බැටරියක් තියෙනවා නේද මම මේකේ ගේම් ප්ලේස් දැකලා තියෙනවා YouTube එකේ මේ බැටරිය ඕන වෙනවා මම හිතන්නේ කාර් එකට කවුරු හරිනවා කවුද ආවේ බය කරන්න එපා ආච්චි අම්මේ මෙතනින් ඔය පේන මොකෙක් ඉන්නවා දැක්කද අනේ මන්ද අම්මට ආච්චි අම්මා මේ ඇවිල්ලා තමා මේ ඉන්නේ ආච්චි අම්මා ආන් එල්ල යනවා ආච්චි අම්මලා අපිට වැඩක් නෑ නේද අම්මට තිරි ආච්චි අම්මා පස්සේ එනවා යාළුවනේ චෙමේ එනවා අම්මට තිරි ආච්චි අම්මා අපි නම් අම්මට කවුද යකෝ මෙතන ට්‍රැප් එකක් දැම්මේ අයියෝ ගැව්වා කියන්න උරත් යාළුවේ මොකක්ද උනේ ඩේ 2 එක කියන්නේ මැරුණොත් මං දවස් යනවාද නේ මන්ද මට ඒක නම් තේරෙන්නේ නෑ ආය අපි කොහමද ඒ කාමරෙන්ම තමා නැගිට්ටේ අච්චම්මට මේකෙන් ගන්න බැයිද දන්නේ නේ බැරුවේදනේ නාදපන් පිස්සුදනේ ආච්චිලා අරගන්න යන පිස්සු වැඩිහිටියන්ට සලකන්න කියලා තියෙනවා මගේ බැටරිය මෙතන නැහැනේ මාරු අම්මට ආච්චි හැක්කෝයි ආච්චි කොයි දීටි එච්චර ආච්චි නන්නොත් සෙට්ට මාකුඩ එයා නිකන් ස්පෝන් වෙලා ගන්නවා එයා කොහමද දන්නේ හිතන් ඉන්නේ නේ එයාගේ දෙකේ පොල්ලකුත් අතේ තියාගෙන මට නම් මේක තේරෙන්නේ නෑ ගන්න හරිද ඔයගොල්ලෝ කියන්න එපා මේමයි ගන්න තේරෙන්නේ නෑ උඹ මොකද්ද කරන්නේ උඹට මොලේ නැද්ද කියලා මොලේ නෑ තමයි ඔය තේරෙන්නේ නෑ මේක ගන්න මේ බාත්රූම් එකක් තියෙනවා හැංගෙන්නත් බෑනේ අපි ඕකටත් යට තට්ටුවට අපි යටට යන්න අම්මට යාළුවනේ මේ ලී පැල්ලන්ද අච්චිනවද කියලා බලන් යමු එතන එන්නේ ඇති පාටයිනේ එනවනම් මේ අදාට
අම්මල යාලන මෙහිම අයහරද මෙත්තන අච්චේ අච්චනා මේ කරන්දුම අච්චේ එන්න පාච්චිමන් කැමතින ආච්චිට අච්චෙන්ට පා එන්න පා අම්මට ආච්චි මේ එන්න පාරද වට එන්න පාරද මේ වා දන්නවගේ ඇටි හරිද ඒම පොඩ්ඩට තරාගන්න නේද යනෝ යන්න ආච්චි යම යාරුවලික්මටම ගෑස්ල කරන්න උට ගිල්ලා එගෙන් ඩෝනේ ඒ යන්න දිය අම්මටුණු හරි යාලුවනම කෝමදයාවා මෙහිම් පැනගන්න පුළුවන් චෙද්‍ය අප මෙහම වටය ඒ වටයනගෙන මේ කට නෙමේ මේ අච්චේ මෙන්න මෙහෙම ගිල්ලා එද ආයත් ගරච්චි ඇතුළට මෙ ගෑස්ටික පුරුවගන්න මං හිතන්න ආච්චිට හෝගාගන්න පුළුවන් කියලා මචන් මේක ගෑස් පුරුවන්න ගොයි ඒ මේක ගෑස් පුරුවන් ගො අම්මට මේ මෙතන මොකක් කර අයට මැතිය නෑ බයි බෑබං අවුත්තේ මේගේන මට කාරයෝට යතුරක් ඕනලු යතුර නැද්ද මේ කියාගු මේකට ඉන්ජින් පාට්ස් ඕනා කියලා කියනවා අර උට තිබ්බ බැට්‍රිය මංහිතන්න මෙතෙන්ට දාන්න ඕනව මේම කරවද අම්මට ෂොට්කන්න බුලත් තුනක් තියෙන ෂෝට් ගන්න නැන්නේ මහිද හද මොකක් කරේ මෙතෙන්ට අපි තෙල්ලක දාලා ඇත්තරම යතුරන්න ඇද බං ඒ ආච්චිකාවත්තින් ඇච්චි බලුවට ගන්න පාච්චි පළුවට නොකරන්න ආච්චි වයසට ගියාම් පින්දාම් කරගෙන ඉන්න ඕනේ අම්මටුඩු ඒකට ඇතුළට නැග්ගැකි ඒමත් ඇත්තින දැන් නිදන් හරි මෙතන තෙල්ල එක දාගෙන අපි ගිහිල්ලා බැට්‍රි අරන්න එමුත් නෑ මට දැන් තියෙන සීන් එක තමයි ආච්චි කොයිද කියන එක ආච්චි where are you ආච්චි නන්නේ අම්මට එක්කඩ ගියා ආච්චි පම් ආච්චෝ මේ අස්සර දාලා අපිම උඩට ගිහිල්ලා බැට්‍රි අරගමු එන්න අච්චේ ආච්චි නම් පුදුම වදයක් අප්පා එනවා නම් ඉන්න ඕනේ කෝ දැන් උඩට යද්දි මම තමයි කෙලවෙන්නේ ඇනි ආච්චි නෑ වගේ ආච්චි ගිහිල්ලා මෙතන මොකක්ද මේ තියෙන්නේ තන්න මේව වැඩක් නෑ මං හිතන විදියට අපි උඩ තට්ටුවට ආච්චි නෑනේ ආච්චින් දෙපා හොඳ ආච්චිනේ ආච්චි නෑ මෙහෙත් නෑ මේ කෑම කාමරයන්නේ මං හිත කුස්සිය මේකද නම් මෙලෝ අයෝ ආච්චිනා දොබන් අච්චේ එන ආච්චිනා
අපි උඩ තට්ටුවට යන්න. මේ කොයිද මේ ආවේ මං? මෙන්න මේ තියෙන්නේ මෙන්න මේ ගන්න ඕන. අපි ගමු. කියනවාද? යාචිනවා කියලා හිතමු. අමච්චර කොයිද යන්නේ? අච්චේ අයියෝ මේ ෆොටෝ නම් හරියන්නේ ආච්චි ඒ මාවිරු අරේ රත්‍රා යාළුවනේ ආච්චිනා ඔබ ආච්චිනා ඒ ආන්නේ නෝමින්නේ ආච්චි එනවනේ ඕමින් ආච්චි ඕමින්ද මං යනවා යටට ආච්චි මී දෙන්නු වෙන හරි යාළුවනේ අපි කාර් එකේ බැටරි නම් හොයාගත්තා මේව කොහෙන්ද ගන්න සීයෝ ආච්චි මේ ඕට එන්න පාරේද මේවට අයිනේට එන්ජින් මාත් දන්න මේකට එන්ජින් පාට් ඕනේ කියලා කොහෙන්ද ගන්න ඒවා අර සීප්පුවේ තියෙනවද දන්නේ නෑනේ උඩට ගිහින් බලමු ආච්චි නෑ වගේ උඩට අම්මට ආච්චි ඔය කිඩිම්මි ආච්චි එපා යන්න දියන් ආච්චි යව්ව මං හිතන්නේ පූර්වේ කරපු පවක් හෝ අකුසල කර්මයක් යාච්චි මාර මේ බූතල් බැඳන් ඉන්නවා නෑනේ පිනක් කරගෙන මියහමකට යන්නේ නැතු මේ මගේ මූණ වටේට ලේ වගේ තියෙන්නේ එන්න එක වැඩි වෙනවද මොනවාද මේ තියෙන්නේ සෙටින් මොනවාද මේ නැත්තම් වැඩක් නෑ අපි මේ ආච්චි මේ චෝවා මගේ හැටි දන්නේ නෑ හරිද අම්මට තිබි නෑ මගේ හැටි දන්නවා ආච්චි මේ මොන මගුලක් දේ උනේ ආච්චි මොන ඉස්සරහට මෙතන කොහේ මොකක්ද තියෙනවනේ යන්න අම්මට උඩු මී ෆ්‍රෙන්ඩ්ස් මී හරි උඩට කික්වත් නෑ කියලා හිතාගෙන මං හරිනවා ඇවිල්ලා ගැව්වාම අම්මට මොකද්ද අම්මට මේ එන්ජින් පාට් එකක් මං හිතන්නේ මෙහෙන් ගියොත් කොහෙට වැටෙයිද මට තියෙන ප්‍රශ්නේ ඒක මේ කොහෙන් යනවද මන් දන්නේ නැහැ මාත් අරගෙන යන්න හදනවා මට යවලුනේ මේක වැල්ලා මෙහි තියෙනවද දන්නේ නේද අපි යන් කොහමරි එදින් කොහමද මේ බොරු මාරිසි දාන්න එපා හරිද අම්මට නැවෙන්න පුළුවන් හරිද නැවිදාන් කොහෙටද දන්නෙත් නෑ මං යන්නේ මේ ඕ මයි ගොඩ් යාළුවනේ අපි ආව මෙතෙන්ටම තමයි අපි මෙතනින් ගිහලා එන්ජින් කාමරේට යමු මං හිතන්නේ ආච්චි එයි කියලා මේ කොහෙද දාන්නේ අරේ දැන් රත්තරන් යාළුවනේ තෙල් ඕන තෙල් ගෙනාවනේ මේ තෙල් එක කොහෙටද දාන්න මට තියෙන ප්‍රශ්නේ කාර් එකේ ඉලක් නැද්ද කාර් එකේ නෑ ආච්චි ඒත් නෑ කොහෙටද ඔය මේක දාන්නේ
තව එන්ජින් පාට් ඕන කියලත් කියනවා. ආයමට උඩට යන්න වෙනවා වගේ. මොකද කරන්නේ තෙල්ලෙක් කොහොමද අතරකම වල ගොඩෙන් නෑ එන්ජින් පාට් කවුද ඉතින් එන්ජින් එකට තෙල් දාන්නේ නැහැ නේ ඉන්නේ ආච්චාවත් මං ඉවරයි. මේක කොහෙට දායිෂ තෙල් දාන්නේ නෑනේ. අපි කෝකටත් මේක මෙතනින් තියමු නැත්තම් කෙලවෙනවා. එතනින් තියලා පියමු උඩට. යාළුව මට අත්තනින් ගිය හරිද ළඟට ගිහිල්ලා මෙන්න මෙතනින් අපි යා හටි නෑනේ හටි නන්නේ අපි යන්නේ මිසින් පාර්ට්ස් මොනවද මේ මිසින් පාර්ට්ස් කියන්නේ? පේන්ටින් පින්තුරේ කොහෙද හිමි ගත්තේ? අපි මේකත් ගෙනින් දාගමු ලතෙන්ට. මෙහෙන් තියාගමු අපි. නැත්තම් මේ ආච්චිත් එක්ක කොරන්ට බෑ. මේක ගන්න බෑ. මස් කැල්ලක්ද මේ? ආච්චි ආච්චි අයියෝ යාළුවනේ මෙතන එහා පැත්තේ ඉන්නේ. ගිහිල්ලා අපි යමු මේ ආච්චි නම් පුදුම කරදරයක් සප්පා. ගරාජ් එකේ අතන බ්ලූ ප්‍රින්ට් එකක් තිබ්බා නේද? නෑ මේක ඉන්නේ. මෙතන අපි මේක මං හිතන්නේ ගෙනත් දාන්න ඕන මෙතෙන්ට. මේ වගේ කෑලි ගොඩක් තියෙනවා ඉතින්. නැමිටම යන්න ඕනේ. ඔට්ටි වගේ ෆොටෝ කෑලි ගොඩක් තියෙනවා. ආච්චි නෑනේ. මේ ආච්චි කියලා බයට නැවීගෙන යන්නේ. ඒ කෑලි තව කීයක් වුණා? 1 2 3ක් ඕනේ නේද? අලි වැඩි කෑලි 3ක් වань බෑ. නෙවුවත් ෂොට් ගන්න එකේ පාර්ට් එක. ඒ කියලාම දෙකින් ඉන්න හොඳ. අන්න හරි. මම එක කෑල්ලක් දැම්මා. කියන්නේ මේ වගේ තැන්වල ඊවේ බඩු කෑලි තියෙනවා. අපි බලමු තව මොනවාද. මේවත් අස්සේ නැද්ද මොකද? උත් නැති සීන් නැතිනේ. ආච්චිද මෙහෙර මං නිකන් දොර ඇරුණේ ඉන්නේ නේ. ඒ කියන්නේ මොකට කියන්නේ අපි මේ පැත්තේ යා. මේක මොකක් හරි තිබ්බා. ඒකට ස්ක්‍රූ ඩ්‍රයිවර් එකක් ඕන කිව්වා. ස්ක්‍රූ ඩ්‍රයිවර් එකක් කොහෙන්ද යන්නේ දෙයියනේ. මේ කොයිද යන්නේ?
මේ පැත්තෙන් ගියොත් කාමරය ආනේ අපි ආපු තැන නෙමෙයි. මුකුත් නෑ නේද? මේකේ නෑ. මේකේ තියෙනවා. හරිද? මේකේ වාය කට් ගන්න කියලාලු තියෙන්නේ. ආච්චි මම වට කැමති නෑ ආච්චි. ආච්චි මට ඉන්න දෙන්න ඔය ආච්චි. කොහෙද මෙහෙද මම වට කැමති නෑ ආච්චි මට ඉන්න දෙන්න. මං හිතනවා ආව ආච්චි වෙනවා. පියමු දරාච්චිට ටක් දාන්න. හරි මේක වෙනත් තාවද මේ ඉබ්බා වඩන්න තියෙන මේකෙන් දන්නේ නෑ. ඒකට ලොක් එකක් ඕනලු. හරිද? මේ ටික හරි යාළුවනේ. දැන් මොකද කරන්නේ අපි? මං මේම කරන්න ගේම් ප්ලේ එක දික් කරන්න නැතුව ඊළඟ කොටස ගේන්නම්. ඊළඟ වීඩියෝ එකේ මට මේක ඇත්තටම කියනවා නම් තාම තේරෙන්නේ නැහැ කොහොමද කරන්න තියෙන්නේ කියලා. මම දන්නේ මෙච්චරයි. මේ වාහනේ හදාගෙන මේ දොර කඩාගෙන නෙමෙයි දොර මේ ඇරගෙන යන්න තියෙන්නේ කියලා නම් දන්නවා. මේ ආච්චිත් එක්ක නෙවෙයි කරන්න. දැන්ට මං තෙල් එකයි මොකද්ද මේ අඬුවකුයි අරගෙන තියෙනවා. ෂොට් ගන් එකෙත් ලී කෑල්ල වගේ එක දාලා තියෙන්නේ. කාර් එකෙත් බැටරිය දාගත්තා. තමක් හරි එකක් දාගත්තා. ඔය ටික තමයි දැන්ට තියෙන්නේ. කාර් එකේ තාම යතුරු තමයි හොයාගන්න බැරි වුණා. යතුරත් හොයාගන්න ඕනේ. එහෙනම් අපි ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු. ඔයගොල්ලෝ ගොඩාක් thank you මේ වීඩියෝ එක බලුවට. එහෙනම් ඊළඟ වීඩියෝ එකෙන් සෙට් වෙමු guys. Bye bye.